ආයිබුවන් දුවේ පුතේ අපි මේ සූදානම් වෙන්නේ ලස්සන වැඩක් කරන්න. ඒ තමයි මේ මම ඉන්නේ ඇත්තටම මේ පන්විල ශෛලබිම්බාරාම විහාරස්ථානයේ. ඉතින් මේ ශිෂ්‍යත්ව ළමයි වෙනුවෙන් ශිෂ්‍යත්ව ළමයින්ට අදාළ භාණ්ඩ හා උපකරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පුංචි ප්‍රදර්ශනයක් සූදානම් කරලා තිනවා. ඉතින් මම මේ අවස්ථාවට තමයි සහභාගී වෙලා ඉන්නේ. මම ඉතින් මේ බැලුවාම කලාතුරකින් අපිට දක්නට ලැබෙන බඩු භාණ්ඩ ගණනාවක් මෙතන තියෙන බව පේනවා. ඉතින් මට හිතුණා අපේ දුවල පුතාලත් එක්ක මේ දැනුම පොඩ්ඩක් බෙදා ගන්න කියලා. මම මුලින්ම සූදානම් වෙන්නේ පුතාලට මෙන්න මේ උපකරණය පෙන්වන්න. දුවේ පුතේ මේ තමයි හුණු කිල්ලොටය කියන එක. මේක මේ පැරණි හුණු කිල්ලොටයක්. ඇත්තට මේක අර පුංචි කන් හැන්දක් වගේ එකකුත් තියෙනවා. දැන් මේකෙන් කරන්නේ මේ හුණු දාලා මේකෙන් තමයි හුණු ගන්නෙ. ඇත්තට මට මේකට මතක් වෙනවා පුතේ මේ ටක් ගන්නවා ටික් ගන්නවා ටිකක් කනවා දොර වහනවා හුණු කිල්ලොටයක් අරගෙන 100 බුලත් පිට හපනවා කියන කාරණේ. ඉතින් හුණු කිල්ලොටය දැන් නම් එච්චරටම දකින්න ලැබෙන්නේ නැහැ. හුණු කිල්ලොට ඉතාලම කලාතුරකින් තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් මේක මේ වහනකොට පියන වහනකොට ටික් ගාලා සද්දයක් එනවා. ආපහු නැවත සද්දයක් එනවා. ඒක තමයි අපේ ගීතයේ සඳහන් වෙන්නේ ටක් ගන්නවා ටික් ගන්නවා ටිකක් කනවා දොර වහනවා කියලා.